මම ඒ වෙලාවේ ටක් ගාලා මගේ වාහනේ ලොක් කරගත්තා. ලොක් කරගෙන වීදුරුව පාත් කරන්න කියලා ඒගොල්ලෝ කිව්වා. ඊට පස්සේ මම වීදුරුව පාත් කරාට පස්සේ මගෙන් අහුවා ඌබ පික්නික්ද දුවන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා ඔව් ඌබ පික්නික් දුවනවා. තව ක්‍රම වලින් එන හයර් අරගෙන දුවනවා. හොටෙල් වලුත් හයර් දෙනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේ පික්නික් උබර් දුවන්න බෑ මේක අපේ ගම කියලා. මම කිව්වා ඉතින් එහෙම කොහෙවත් සඳහන් වෙලා නැහැ ලංකාවේ නීතියේ. අපට ඕන තැනක හයරයක් අරන් ඕන තැනක යන්න පුළුවන්. ඉතින් අපි මෙහෙ ආවම වෙනදට හයර් අරගෙන යන්නේ. ඒක නිසා අපි යන්නේ නැහැ කියලා. ඊට පස්සේ අරන් ඵලයන් මෙතනින් කියලා මට තර්ජනය කරා. ඊට පස්සේ මම ඒ අවස්ථාවේදී ඒගොල්ලෝ මෙතන හිටියේ මම වීදුරුව වහගත්තා. ඊට පස්සේ මම වීඩියෝ කරන දැකලා ඒගොල්ලෝ මගේ ෆෝන් එක උදුරන්න try කරද්දි මම ග්ලාස් එක වහගෙන මම එහෙම මෙතනින් වාහනේ අරගෙන මම රෑ නැවතිලා හිටපු accommodation එකට දැම්මා. ඒ අවස්ථාවේදී මගේ තව යාළුවෝ කීප දෙනෙක් එතෙන්ට ඇවිල්ලා හිටියා. ඒගොල්ලොත් එක්ක මම කතා කරගෙන ඉන්නකොට නැවතත් ඒ ස්ථානෙට අරගොල්ලෝ ආවා. ඇවිල්ලා මට අපි ඔක්කොටම බැනලා තර්ජනය කරලා මගේ ෆෝන් එක උදුර ගන්න උත්සාහ කරා. මම ෆෝන් එක දුන්නේ නැහැ. මම ආපහු ඒගොල්ලොන්ගෙන් මිදලා ඇවිල්ලා වාහනේට නැගලා වාහනේ ලොක් කරගත්තා. ඊට පස්සේ ඒ අවස්ථාවේදී ඒ සීල එතනින් කීප පිරිසක් ඇවිල්ලා මගේ වාහනේ ස්ක්‍රීන් එක කුඩු කරා. ඒ වගේම බඳ පැලෙන්න පයින් ගහලා ගල් වලින් ගහලා මගේ වාහනේ ඩැමේජ් කරා. ඉතින් ඇත්තටම කියන්න තියෙන්නේ අපි මේ සංචාරක ලයිසන් එකක් තියෙන කෙනෙක් මම ඉතින් රීදුරු ලයිසන් එකක් තියෙන කෙනෙක් මම චෞක කෙනෙක්. ඉතින් අපට ලංකාවේ ඕන තැනක සුද්දන් ප්‍රවාහනය ගන්න ඒ වගේම දේශීය සංචාරකින් ප්‍රවාහනය ගන්න අපට නීතියානුකූල බලයක් තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක මේ ඇල්ල ප්‍රදේශයෙන් අපට මේ වගේ දෙයක් කරගන්න බැරිද කියන ප්‍රශ්නේ තමයි අහන්න තියෙන්නේ. ඇත්තටම සමාජයෙන් මේක අපට මෙහෙම කරන්නේ නැහැ. අනිත් එක අපි ඇවිල්ලා ගොඩක් වටින රැකියාවක් කරන්නේ ලංකාවට මේ අවස්ථාවේදී ඩොලර් අවශ්‍ය වෙලා තියෙන අවස්ථාවක අපි ඒවා එන විදිහේ රැකියාවක් තමයි කරන්නේ. ඉතින් ඒක නිසා අපට මේ අවස්ථාවේ මේ වගේ දේවල් කරන්නේ ඇයිද කියන එක තමයි අපි අහන්නේ. බොහොම ස්තුතියි. හරි. ඔබ අපිට